අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ චාමර ටෙක්නික් YouTube නාලිකාවත් එක්ක. අද කතා කරන්න යන්නේ යාළුවනේ ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී කිව්වා QR කෝඩ් එක කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් එතෙන්දී ඔයාලට වරදින පුංචි ස්ටෙප් පවා මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට කිව්වා කොහොමද QR කෝඩ් එක හදන්න කියලා. ඉතින් යාළුවනේ අද කියන්න යන්නේ එක කමෙන්ට් දාලා තිබුණා. ඉතින් මම මේ වීඩියෝ එකේදීත් කිව්වා ඔයාලට කලින් ඔයාලගේ වාහනේ රෙජිස්ටර් කරලා තිබුණා මේ QR එකට. සමහර විට ඔයාලට වෙන්න පුළුවන් ඔයාලගේ ෆෝන් නම්බර් එක වැරදිලා. එහෙම නැත්නම් ඔයාලගේ ගත්ත ඒ කියන්නේ ඔයාලා දෙවෙනි පාරේ සෙකන්ඩ් හෑන්ඩ් විදිහට ගත්තා නම් ඔයාලගේ මුල් අයිතිකරු නැත්නම් කලින් අයිතිකරු QR කෝඩ් එක හදලා තිබිලා ඔයාලා හදන්න ගියාට පස්සේ ඔයාලට හදන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ගැටලු තිබුණානේ. ඒ වගේම තිබුණා ඔයාලගේ ID එකෙන් හදලා තියෙනවා. ඊට තවත් වාහනයක් ඊට පස්සේ තව ආයි පාරක් ඔයාලා ID එකෙන් හදන්න යනවා. හදන්න යද්දි ඔයාලට හදන්න විදිහක් නැහැ. එතෙන්දිත් ඔයාලගේ වාහනේ සමහර විට විකුණලා වෙන්න පුළුවන්. ඔයාලට දැන් තියෙන අලුත් වාහනයක් වෙන්න පුළුවන්. එතෙන්දිත් ඔයාලගේ ID නම්බර් එකෙන් හදලා තියෙනවනම් එතෙන්දි හදන්න අවස්ථාවක් තිබුණෙත් නැහැ. ඉතින් මේවා කොහොමද निराකරණය කරගන්නේ? ඒවා කරගෙන කොහොමද QR කෝඩ් එක හදන්නේ කියලාද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මම දැන් කියන්නම් කොහොමද හදන්නේ කියලා මේක. හරි යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ National Fuel Pass එක හදන official site එක. ඒක නැත් කියන්න ඕනේ යාළුවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා link එක. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහට මම pin කරලා තියෙනවා. ඉතින් අන්න ඒ link වලින් ඔයාලට යන්න පුළුවන්. ඉතින් මම මේ බලා ගන්න පුළුවන් fuelpass.gov.lk කියන site එකෙන් තමයි යන්නේ. ඉතින් ඒක තමයි official site එක. මේ වෙද්දි fake site එහෙමත් යනවා. ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකෙන්. මේක තමයි යාළුවනේ original site එක. අපි අර fake site ගැන ඉදිරියේදී කතා කරමු. ඒවෙන් මොනවද කරන්නේ? ඒ සම්බන්ධව අපි කතා කරමු. ඉතින් යාළුවනේ මේක තමයි fuelpass.gov.lk කියන official site එක. ඉතින් යාළුවනේ මෙතෙන්දී දැන් ඔයාලගේ වාහනේ එතන ගැටලුවක් තිබුණේ ඔයාලගේ වාහනේ මුල් හිමිකරු නැත්තම් කලින් අවස්ථාවකදී QR එක හදලා තිබුණා නම් ඒ කලින් හිමිකරු ඔයාලට හදන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ වෙද්දී යාළුවනේ මම අර ඉක්මනින් කියාගෙන යන්න. මොකද මම කලින් වීඩියෝ එකේ vehicle registration කරන විදිය, vehicle login කරන විදිය ඉතින් මේ සම්බන්ධව කතා කරා. ඒ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒ link එකෙන් ගිහිල්ලා අන්න ඒ වීඩියෝ එකෙන් බලලා හදා ගන්න. ඉතින් මේකේ මම vehicle login එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකෙන් අර ඔයාලට නැගුණු ගැටලුව සම්බන්ධව තමයි මේකෙන් වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මෙතන තියෙනවා යාළුවනේ vehicle registration යන්න ඕනේ ඔයාලා අර කලින් ගැටලුව තිබුණ අය. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඔයාලගේ ID නම්බර් එක අර සාමාන්‍ය විදිහටම register වෙද්දි ගන්න. අන්න ඒ විදිහටම ඔයාලට මෙතන type කරගන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා mobile number එක. ඉතින් මෙතෙන්දිත් ඒක දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ ඔයාලගේ ID නම්බර් එකෙන් වෙනත් වාහනයක් register කරලා තියෙනවා නම් මෙතෙන්දි ඔයාලට ඒ ID නම්බර් එකට හදන්න බෑ. ඉතින් එහෙම කියන්නේ දැන් ඔයාලට ඒ ID නම්බර් එකෙන් හදලා දැන් ඔයාලගේ ඒ වාහනේ නෑ ඒක ඔයාලා විකුණලා නම් ඉතින් ඔයාලට ආයිත් ID ඒ වගේ ID නම්බර් එකට හදන්න ඕනේ නම් ඔයාලට ඒ කියන්නේ වාහනේ දැන් හිමිකරු ඒක මෙන්න මේ මං කියන step by step කියලා එයා ඒක හැදුවත් ඒ විදියට ඔයාලගේ සම්පූර්ණ details ටික එයා එතනින් ඉවත් වෙලා එයාගේ එකට තමයි register වෙන්නේ. එතකොට ඔයාගේ කයින් වෙනවා. එතකොට ඔයාගේ ID නම්බර් එකට හදන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම වෙලා තිබුණොත් විතරයි ඔයාලගේ ID නම්බර් එක මෙතන type කරලා ඔයාලට මෙහෙම හදා ගන්න හැකියාවක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගෙදර වෙන කාගේ හරි ID නම්බර් එකකට මෙතන හදන්න. ID නම්බර් එක ගැහුවා, mobile නම්බර් ගැහුවා, send OTP කියන එක ගැහුවා. ඉතින් ඒ ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ එක බලන්න. අන්න ඒ වීඩියෝ එකේ link එක මම කලින් කියපු විදිහට වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඒක කිව්වා කොහොමද මේ ටික step by step. ඊට පස්සේ OTP එක ඔයාලා ගහුවා මෙතන. ඊට පස්සේ first name එක last name එක type කරා. ඊට පස්සේ තියෙනවා address එක. ඉතින් ඔයාලා address එක මෙතන නිවැරදිව ලබා දෙන්න. ඊළඟට මෙතන මේ විස්තර ටික දීලා මෙතන මම next කියන එක දෙනවා. next කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතන load වෙලා මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ මෙතන vehicle number එක, ඒ වගේම vehicle type එක මොකද්ද, ඒ වගේම chassis number එක, ඊට පස්සේ diesel ද petrol ද, ඊට පස්සේ ඔයාලා agree වෙනවා කියලා මේ tick එක දාන්න තියෙනවා. ඉතින් දැන් අපි මේ ටික fill කරමු.
හරි මම මේ විදිහට ලබා දුන්නා. ඔයාලා අනිවාර්යෙන් මෙතන බලද්දී නැත්තම් මෙන්න මෙතන chassis number එක type කරද්දී අනිවාර්යෙන් ඔයාලා බලන්න ඕනේ chassis number එකේ simple capital හරිද? ඒ වගේ මොන හරි ඉලක්කම් වැරදි වෙලා තියෙනවද? ඉතින් මේ ටික බලන්න අනිවාර්යෙන්. බලලා ඊට පස්සේ ඔක්කොම ඉවරනාට පස්සේ මෙතන register කියන එක මේ විදිහට තියෙනවා නම් මෙතන I agree to the කියන තැනින් ටික් එක දාන්න. දාලා මෙතන register කියන එක දෙන්න. ඉතින් මේ register කියන එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවාට බලා ගන්න පුළුවන් already registered දැනට මම ලියාපදිංචි කරලා තියෙන කියලා. ඒ වගේම මේ වාහනේ මෙන්න මේ අංකය රෙජිස්ටර් කරලා තියෙන කියලා තියෙනවා. ඒ වගේම නීත්‍යානුකූල අයිතිකරු නම් පෙර ලියාපදිංචි අහෝසි කොට ඔබ ඇතුළත් කළ අංකයට මාරු කළ හැක කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේකට කන්ෆර්ම් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මේක තහවුරු කරනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් override registration කියලා. ඉතින් අන්න ඒක ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ මෙන්න මේ වගේ තප්පර ගානක් තප්පර 5ක් 6ක් වගේ යද්දී ඔයාලට මෙන්න මෙතනින් ඔයාලගේ QR code එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පහසුවෙන් යාළුවනේ හදා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට QR code එක පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන download QR කියලා තියෙනවා. ඒකෙන් ඔයාලට QR code එක download කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ පුංචි step ටිකකින් ඔයාලට ඔයාලගේ QR code එක පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් කලින් තිබුණු ගැටලු කිසිවක් නැහැ. ඉතින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ comment section එකේ comment එකක් දාන්න. මම හිතනවා මේ වෙද්දිත් ඔයාලගේ ගැටලු සම්පූර්ණයෙන්ම විසඳිලා ඇති කියලා. මොකද මම සම්පූර්ණයෙන්ම ඔයාලට කිව්වා මෙතනින් එහාට කොහොමද වෙන්නේ. ඉතින් ඒ වගේම කලින් අවස්ථාවේදී මම වීඩියෝ එකේදී තිබුණ ගැටලුත් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් step by step කොහොමද හදන්න කියලා දැනගන්න මම කලින් වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. ඉතින් අන්න ඒ වීඩියෝ එකේ link එකෙන් ඔයාලට අන්න ඒ වීඩියෝ එක බලලා ඔයාලට කොහොමද step by step හදා ගන්න කියලා ඒ වගේම vehicle login එකට යන්න කොහොමද කියලා ඒ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ ටික තමයි කියන්න තියෙන්නේ. අදට වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබම සුබ දවසක්.